අසුබ උදැසනක් යාළුවනේ අද ඉරිදා විශේෂයෙන්ම මේ වීඩියෝ එක දාන්න ගී හේතුව මේ අර දරන ඉතින් මේ පාටි කියන එකත් මේ වයි යාළුවෝයි එක හැටි ඒක මගෙත් එක්ක ඉස්සර ඉඳලම හිටපු අය දන්නවා ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඉතින් මේ පාටි පිස්සෝ තියෙනවා ඉතින් ඒකින්ද ඔය Facebook එකෙන් කල්නොත් මට හිටියා මම හිතන්නේ හැම රටකම මේ 50000කට වැඩි යාළුවෝ ඉන්නවා හැමතැනම ඔය කොයිද නෝල්ලියත් හැමෝම වසන්ත කියලා මේවද ගායිකාවද නිලියද නළුවද යාළුවෝද කොළඹ බිස්නස් කරන අයද ඔක්කොම ඉතින් ඒ මගේ ළඟට එන්නේ රටවල අයද මේට කලින් ඒක බිල්ඩ් අප් කරගත්ත ඉතින් ඒ විදිහටම ඒක යනවා ඉතින් ටිකක් දැන් නම් අඩුයි හැබැයි බොනවා වැඩි මම විශේෂයෙන් දාන්න ගියාර ඊයේ මං ගියා පම්බල ඉතින් ඒක ටිකක් ගොඩාක් කැම මම හිතන්නේ හදලා තිබ්බා දාති 100ක් විතර කිට්ටු වෙන්න ඒක විශේෂයෙන්ම දාන්න ඕනේ මට මේක ඒ දැන් මේ ඔය ටූරිසම් වල ගන්න දන්නවනේ මේවා පෙන්නනවා මට පුළුවන් හැම තැනකදීම මොකක්ද යන්න ඒ කියන්නේ ටූරිසම් වල දැනුම තියෙන අය ඉන්නවා නමුත් මට බෝඩ් එහෙම හම්බ වෙලා ඊට වැඩි දෙයක් මම දන්නවා කියලා මට හිතෙනවා මොකද මම වයස 20 දී තමයි තරු දෙකේ පළවෙනි හෝටලේ හැදුවේ ඒකත් ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඒකත් ඒ ගියේ ඒ පම්බල තියෙන මාර රා වගේක් පළතුරු තියෙනවා දස්වල පුදුම මේකක් ඊළඟට ඒ ඊතර ඉන්න ෆැමිලි එකේ ඔක්කොටම පුළුවන් මේ බයිට් මම ජීවිතේටවත් දැකලා නැහැ එහෙම දෙයක් ඉතින් මුළු ලෝකෙම සෑහෙන රටවල වල ගිහිල්ලා තියෙනවා රටවල් 70ක විතර මෙහෙම දෙයක් නම් මම දැකලා නැහැ බකින්ගම් මාලිගාවට යන්න බැරි වුණා නමුත් ඒක කොහොමද කියලා දන්නේ නැහැ මෙහෙම එකක් නම් මේක හරි අමුතු දෙයක් ඉතින් මේක මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවනේ මගේ Facebook එකේ සෑහෙන කට්ටිය ඉන්නවා රටවල් වලත් ඉන්නවා ඒගොල්ලන් ඉතින් මේක ෂෙයා කරලා මම කියන්නේ මේක ඔය ෆෝරිනර්ස්ලා ඉතින් ඔය හරි කැමති ඔය වගේ එකකට එන්න හවසකට කොහම වෙලක් හයිනේ බොන්න මම යාට ඉතින් ඒක ඊ අපේ නිශාන්ත එක කියලා දුන්නා කොහොමද කරන්න ඉස්සරහට මේක ඩෙවලොප් කරගන්න පම්බල කියන්නේ රාවලට ඉතාම ප්‍රසිද්ධ මේ තනක් ඒගොල්ලෝ හදන ලයිසන්ස් තියෙනවා මන්දට බෝල්රා මන්දන් ඒක බොන්න බැරි වුණා ඊළඟ දවසේ try කරලා බලන්න ඕනේ ඉතින් විශේෂයෙන්ම ඒක ඔයගොල්ලන් බලන්න පුළුවන් නම් ෂෙයා කරන්න ඒ ෆොරිනර්ස්ලා මං කියන්නේ ආයත එයාට කතා කරලා එයාගේ නම්බර් දන්නවා දාලා තියෙනවා ඒ හවසකට යන්න පුළුවන් ඒ පැත්තේ ඉන්න අයට කරගෙන ගිහිල්ලා මේ වැඩේ පොඩ්ඩක් පෙන්නලා එයායි ඒක මුදලක් මේව කරයි ඉතින් හරි අමුතු දෙයක් ඒ සන්ඩේ ඔක්කොටම අරන් යන්න පුළුවන් මේව කලේ බුදුම කැමර රහක් තියෙන අරත් ඒක රායි මේ කැමයි ලොකු දෙයකට ගෙනියන්න පුළුවන් දැන් ඔය මම ඕගලන්ට පෙන්නේ කැලෑපොළ අර සම්බෝධි විහාරයේ මේවා තව වැව් ළඟ තියෙන ඒවා සෑහෙන පෙන්නලා තියෙනවා ටූරිසම් වලට අදාළ ඒවා අන්තික ඔය මේ තියෙනවා මේ විශේෂම දේ ඔයගොල්ලෝ දන්නවනේ ඔය මේ රෝඩ් එකේම කේටරින් ඉන්ඩස්ට්‍රි එකේ මට තමයි ලංකාවේ බේස්ම ඔය වෝඩ් එක හම්බුනේ මෙහෙම වෝඩ් කීපයක් හම්බෙලා තියෙනවා ලෝකෙම ඉතින් අපි මේක ප්‍රොමෝට් කරන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ ඔය මිනිස්සු ක්ලබ් කියලා කෑ ගහනවා මැටි මෝල්ලු ඉතින් දැන් අත්‍තරම ඔය මම ක්ලබ් කරන්නේ නැහනේ හරියට ක්ලබ් එකක් දුවන්න ස්ටෑන්ඩඩ් එක නැහැ ඉස්සර අපේ තිබ්බ ලොකු විනයක් මේවා ආයි මගෙත් එක සෙල්ලන්නේ මගෙත් එක වැඩ කරන ඕනේ තැනක කෙනෙක් ගන්නවා වැඩ කරේ වසන්ත ළඟද කියලා ඉතින් ඒ වගේ ස්ටෑන්ඩඩ් එකකට කරන්න ඕනේ ඉතින් මේකත් දැන් ඔය ටූරිසම් වලත් මම ඕනන්ට කියලා ඇති ඔය මම දකින ටූරිසම් මේවා දුන්නා නම් අවුරුදු 2-3 මම කියන්නේ මම ජොබ් ලක්ෂ 5කුත් මට දෙන්න පුළුවන් 140කට වැඩි රටට ආදායමක් ගෙන්නත් පුළුවන් ඒ තරම් සෙනඟ මොකද දැන් එන සෙනඟ සෑහෙන්න එනවා ඒක බොරු කියන්නේ මේ ගවර්න්මන්ට් එකට සහ විශේෂයෙන්ම මගේ මිත්‍ර අපේ මේ මල්ලිට හරින් ෆර්නෑන්ඩු සෑහෙන මානසික වෙනවා මේක ආරක්ෂා කරගන්න ඕනේ මේකට ඊළඟට ජාතික ආරක්ෂාව සෑහෙන්න වැදගත් මොකද ආයෙ අර වගේ ගොන් වැඩ කළා මේව කළා බෝම්බයක් එහෙම ගියොත් එහෙම ආයෙ ඉතින් ආයෙ කාලයකට මේක ගොඩ ගන්න බෑ ඉතින් ඒ නිසා
අපි හැමෝම එකතු වෙන්න ඕනේ. අර කිව්වාගේ මම ඉදත් පෙන්නවා උදේ කුණු දාන්න එපා පාරවල් වල. ඔය සිංගප්පූරු මෙහෙ තායිලන්තේ එහෙම දන්නවනේ. ඒගොල්ලෝ උද්ඝෝෂණ තියෙනවා. පවවදා උදේම ඇවිල්ලා පාරේ ඉඳලා මිනිස්සු ඇවිල්ලා හොදනවා. ඉතින් ඒක එතනට යන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි හිතන්න ඕනේ කොහොම එහෙම කියලා. මොකද ඒ ටුවරිසම් වලින් සෑහෙන ආදායමක් එන නිසා තමයි ඕකත් පෙන්නුවේ. ඉතින් ඒ වගේම අර මට තියෙන මේව කළ ඉතින් බලමු ඉදිරියට ටුවරිසම් වල මේකක් ආවොත් ඒ තියෙන ලොකු ප්ලෑන් එකක් මේ මුළු ලංකාවෙම මේම ඉතින් මෙහෙම දියඇලි කාන්දු තේ රබර් පොල් නැචරල් දිය අඟල් තව තියෙනවා මේක ඩිවෙලොප් කරන්න පුළුවන් එලෝ කෝටියකට. ඉතින් දැන් මොල්ඩිව්ස් වල මෙහි රූම් එක ඩොලර් 150ක් වෙනකොට මොල්ඩිව්ස් වල වෙනවා 750. ඒ තමයි සුද්ධ. අපි ගේන්න ඕනේ හයි එන් අය. සල්ලි දෙන අය. ඉතින් මේ මිනිස්සු මේකට වෛරකින් ඔය සල්ලිකාරවත් එක්ක පුදුම මේකක් තියෙන. ඉතින් ඒකට කියන්නේ කර්මය සහ උරුමය. දුප්පත් අය මුළු ලෝකෙම ඉන්නවා. 80ක් විතර. ඉතින් ඒක නැති කරන්න බෑ. ඒක නැති කරන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ වගේම ඇමරිකාවේ කෑම විසි කරනවා. ඒක මුළු සවුත් ඇෆ්‍රිකායි ඒ රීජන් එකටම ඉන්නේ. අර කන්න නැති ඒ ඔක්කොටම මාස ගානකට කන්න දෙන්න පුළුවන්. ඒ දවසේ විසි කරන මේ ඒ කෑම වලින්. ඉතින් ඒ වගේ ඒක තමයි ඇති නැති ભેදේ. ඉතින් ඒක මට නැති කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මේවා බලන්න මේවා වල තියෙන වැදගත්කම බලන්න නැත්තම් මටත් මේවා කළා මේ හොරෙන් හරි මේවා කරගන්න තිබ්බ. නමුත් ඒ දාන්නේ හැම දෙයකටම වැදගත් වෙන දෙයක් මතක තියාගන්න. ඉතින් ඒ වගේ ඉස්සරහට තව අපේ හිතමු කොහේ හරි තැනක මේ දැන් ඔය මන් තාම මේකකට මේ වුණා දැන් ගලේ පුච්චන රොටි ඇත්තට මේක මිරිස් කට සම්බලයි අමුතු දෙයක්. ඒ වගේ හැම දෙයකින්ම ටුරිස්ට්ලා ප්‍රොමෝට් කරන්න පුළුවන් රැක ගන්න ඕනේ. ඒකට දැක්කම ඊපෙරේදත් අර ෆොරින් ලේඩි කෙනෙක්ගේ බෑග් එක නැති වෙලා මම පොලිසියට මුලින්ම දැම්ම නැති වුණා කියලා ඊට පස්සේ පොලිසියට බොහොම ස්තුතියි කියලා දැම්මා. ඒ වගේ අපි රටක් ඇටියට අපි එකතු වෙන්න ඕනේ. දේශපාලනයක්ම කරන්න අවශ්‍ය නැහැ. දේශපාලනය කරන්නේ ඉතින් කරන්නේ සල්ලි වලටනේ. ඒක අපි නැති කරන්න ඕනේ. හරිද? ඉස්සරහට පාර්ලිමේන්තු යන අයත් සමාජලාට අපිට නම් පුළුවන් පඩිත් නැතුව වාහනත් නැතුව වැඩ කරන්න. ඒ තරම් අපිට හැකියාවකුත් තියෙනවා. ඔය ඕන තරක ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මගේ යාළුවෝ ඉන්නේ. හැබැයි අම්මමල් රේණුකවත් එක අඟලක්වත් තරන්නේ නැහැ. ඔක්කොම අරන් තියෙන මම සල්ලි දීලා මම හම්බ කළා. අපේ පවුල දේශපාලනය කරලා ඉන්නෝ එක එක්කින්වත් තරන්නේ නැහැ. ඉතින් ඒවා බය නැතුව දාන්න පුළුවන්. ඒ වගේ ඉස්සරහටත් ඒ නිසා රටට හරියට වැඩක් වෙන්න මේව කරන්න ඉතින් ඔක්කොම ඉදිරිපත් වෙන්න හරි වැඩක් කරමු. මේක මේ 70ම දැන් හොඳට කෑවනේ. අපි ළමෙක් කර ඉන්න ඕනේ. මේවා වෙන්න ඕනේ. දැන් අපිත් වයසයි. අපි කොයි කියලා අපි දැන් කුලි වැඩ කරන්නේ. රටක ගිහලා වැඩ කරන්නේ. තේරෙනවද? ඉතින් මේක බේර ගන්න හොඳ වැඩසටහනක් කරමු. නැත්තම් මේක මුම්ම කන්න මේවා කරන්න ඒක ඔයාලා දන්නවනේ ඔය ඇමති කෙනෙක්ට ආරක්ෂකව 50 100යි වාහන 3යි 4යි මොන ත්‍රෙට් එකක්ද කියන්නකෝ. තේරෙනවද? මේව කළා ගමේ හරියට ඉන්නවනේ ගහන්නේ නැහනේ. තේරෙනවද? ඔය බොරු ත්‍රෙට්. ඉතින් ඔයා මට තව කියන්න මම තව ඡන්දේ ලඟ වෙනකොට ඔක්කොම කියන්න. එහෙනම් බොහොම ස්තුතියි. මේ වගේ වැඩසටහන් බලන්න මේව කරන්න තව ඒ රටවල අයට පෙන්නන්න මේවා බලන්න කියන්නේ පම්බල දැන් අපි ලොකු වැඩසටහනක් ඉස්සරහට කරනවා. ඒ ගමක් මේකතු කරලා. එනනේ ගමම පම්බල රා බීලා අමුතුම මේක. හරි ඉතින් තවත් ඒ තියෙනකෝ අරවා මේවා බෑනේ ලීගල් නෑනේ. තේරෙනවද? දේවා ඔය මේ ටික දැන් ඔය තායිලන්තයෙන් පේනවනේ ගංජා ඉඳලා නීතිගත කරලා තියෙන්නේ. අපේ මොකක් හරි කරන්න ගියාම උඩ පැනගෙන එනවා. හැබැයි හිඟා කනවා. රට මුළු ලෝකෙටම නෑ. දැන් නයි ගෙවන්න බෑ. ඒක බෑ කියන්න බෑනේ. අද නම් වීඩියෝ එක ටිකක් දික් වුණා. නමුත් කරන්න දෙයක් නැහැ. හැම පැත්තටම මේව කරා. ඒ නිසා මේ බොහොම ස්තුතියි. සුබ දවසක්. සන්ඩේ ඊයේ තමයි සැටර්ඩේ. නමුත් අද සන්ඩේ වන්ඩේ බලන්න.